හෙලෝ සුබ දවසක් ඔයාලට. දැනුම් අඩුව තුළින් අද මම ඔයාලට අරගෙන ආවේ රුවන්වැලි මහා සෑය හෙවත් දුටුගැමුණු රජු විසින් කළ ස්වර්ණමාලී මහා සෑය ගැනයි. අතීත මහා විහාරයට අයත් වූ ප්‍රධානතම තෑගබක් වන මෙය වර්තමාන අටමස්ථානවලට හා සොළොස්මස්ථානවලට අයත් චෛත්‍යයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. රුවන්වැලි මහා සෑය ගැන ඔබ නොදන්න කරුණු රැසක් දැන ගැනීමට රැඳෙන්න වීඩියෝවේ අවසානය දක්වා. ඒ වගේම වීඩියෝවට අලුත් කෙනෙක් නම් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගර්භයේ මුළු වට ප්‍රමාණය අඩි 807ක් වන මෙහි වාස්තු විද්‍යාත්මක ගුණාංග හා ආශ්චර්ය බව නිසා බෞද්ධ ජනයා අතර පූජනීයත්වයට පත්ව තිබෙනවා. මෙය විවිධ වූ අන්වර්ථ නාම රැසක් භාවිතා කරන අතර මහා තූප, මහා සෑය, රුවන්වැලි මහා සෑය, රත්නමාලී මහා සෑය, හේමමාලී මහා සෑය, ස්වර්ණමාලී මහා සෑය ඉන් කිහිපයක් වෙනවා. දුටුගැමුණු රජු විසින් වෙසක් පුර 15ක පොහොය දින වැඩකටයුතු සූදානම් කර අරඹන අතරම මෙහි අඩිතාලම ගැන කතා නොකළම බැරි කාරණයක් වෙනවා. භූමිය සමතලා කිරීමෙන් පසු රියන් 7ක් ගැඹුරට හාරා යුදබටයන් ලවා වක්‍රාකාර ගල් අතුරවන ලදී. පසුව ඇතුන් ලවා පාගවා ගල් මත ගඩොල්ද, ගඩොල් මත බදාමද, බදාම මත තිරුවානාද, තිරුවානා මත යකඩද, යකඩ මත මැටිද, මැටි මත සුදු පාෂාණද, ඒ මත නැවත ගල්ද, ඉන් පසු රසදිය අලි ගැට පේරලාටු පදම් කළ මැටි එකතුවෙන් සාදාගත් ද්‍රාවණයක් යොදා ගල් මත අතුරවන ලදී. ඒ මත අඟල් 8ක් වූ ඝනකම් ලෝහයක් අතුරවන ලදී. ඒ මත අඟල් 4ක රිදීපත් අතුරවන ලදී. මෙලෙස දමන අඩිතාලම ඉතාමත් ශක්ති සම්පන්න වන නිර්මාණය කර ඇත. මෙලෙස අපගේ අතීත මිනිසාගේ අද්විතීය නිර්මාණයක් වන රුවන්වැලි මහා සෑය පිළිබඳ මෙහි නැති ඔබ දන්නා කරුණු ඇතනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අදට අපේ වීඩියෝව අවසන්. සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.